මම ගැන මුලින් සඳහනක් කරන්න. මම තේජන් රණසිංහ. මම දැන්ට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යෙක් විදිහට ඉගෙන ගන්නවා. මම මේ වීඩියෝ එක හදන්නේ මගේ එක්ස්පීරියන්ස් එක සහ මම පාඩම් කරලා කොහොමද ඒ තුනක් දාලා මෙඩිකල් ෆැකල්ටි තේරුණේ කියලා එක්ස්පීරියන්ස් එක මත මුලින් මම මේ වීඩියෝ එකේදී කොහොමද අපි බයොලොජි මුලින්ම මේ බයොලොජි සිලබස් එක ගැන කියලා දෙන්නම්. ඊට පස්සේ මේකේ පේපර් එක කොහොමද බේස් වෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද මේකට මේ තියරි ටික මේ එක්සෑම් බේස් කරලා ඉගෙන ගන්නෙ සහ ටයිම් ටේබල් එකක් හදාගෙන සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන විදිය ගැන තමයි මම මුලින් කියලා දෙන්නේ. හරි. අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපි අපිට බයොලොජි සිලබස් එකේ අපිට මේන්ලි තියෙනවා ලෙසන්ස් 10ක්. එක ජීව විද්‍යාව හැඳින්වීම, දෙවෙනි එක ජීව රසායනික පදනම, ජීව පරිණාමය හා විවිධත්වය 3, හතරවෙනි ශාකයේ ආකාරය හා ක්‍රියාකාරීත්වය හා සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය 6 ප්‍රවේණිය, 7 අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය, 8 පාරිසරික ජීව විද්‍යාව, 9 ශුද්ධ ජීව විද්‍යාව, 10 ව්‍යවහාරික ජීව විද්‍යාව. මේවට මම කිය පිළිවෙලට මුලින් පළවෙනි එකට 5ක්, දෙවෙනි එකට 80ක්, තුන්වෙනි එකට 60ක්, හතරවෙනි එකට 80ක්, ඊට පස්සේ පස්වෙනි එක 195ක්. මේක තමයි ලොකුම කාල පරිච්ඡේද ගණනක් තියෙන මේ ඒකකයේ වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි එකට 25ක්, 7 වෙනි එකට 40ක්, 8 වෙනි එකටත් 40ක්, 9 වෙනි එකට 50ක් සහ 10 වෙනි එකට 25ක් විතර කාලච්ඡේද 600ක් මේ හැම මේ විෂය තුල බෙදලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේ ඔක්කොම ලෙසන් 10ක් තියෙන. ඊට අමතරව අපිට ප්‍රැක්ටිකල් 38ක් තියෙනවා. මේ තියෙන්නේ ප්‍රැක්ටිකල් ටික. හරි, මම හිතනවා දැන් ඔය කට්ටියට මේ බයොලොජි සිලබස් එක ගැන අයිඩියා එකක් ඇති කියලා. ඊට පස්සේ යමු අපි මේ පේපර් එක හදන විදිය. මුලින්ම පේපර් එකේ අපිට තියෙන කොටස් තුනක්. MCQ එක තියෙනවා. දෙක A කොටසේ තියෙන එක ස්ට්‍රක්චර්ඩ් essay එකක්. ඊට පස්සේ දෙක B කොටසේ තියෙන එක essay එකක්. මේ MCQ පේපරේ MCQ 50ක් එනවා. මේ 50 අපි ලෙසන් 10 තුල කොහොමද බෙදන්නේ කියලා මුලින් බලමු. මේක පළවෙනි පාඩම තුල බොහෝ විට ඉන්නේ එක MCQ එකක් විදිහට. ඊට පස්සේ දෙවෙනි එකේ 7ක් 8ක්, ඊට පස්සේ තුන්වෙනි එකේ එනවා 5ක් 6ක් වගේ ප්‍රමාණයක්. ඊට හතරවෙනි එකේ දිනනවා එකගේ එනවා 7ක් 8ක් වගේ ප්‍රමාණයක්. තුන්වෙනි එකේ 5ක් 6ක්. ඊට පස්සේ පස්වෙනි එකේදී තමයි වැඩිම MCQ ප්‍රමාණයක් එන 14ක් 15ක්. ඊට හයවෙනි එකේ 2ක් 3ක් වශයෙන්. ඊට හත්වෙනි එකේ 2ක් 3ක්. අටවෙනි එකේ MCQ 2 3ක්. ඊට නවවෙනි 3ක් 4ක් අතර ප්‍රමාණය, 10 වෙනි එකේ 3ක් 4ක් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් මේ බයොලොජි MCQ පේපරේ මේ ප්‍රශ්න ටික විහිදලා තියෙන්නේ. ඊට පස්සේ යමු ස්ට්‍රක්චර්ඩ් essay එකට. ස්ට්‍රක්චර්ඩ් essay එකදී සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් essay එක ප්‍රශ්න 4ක් තියෙනවා. ඒවා A B C විදිහට කොටස් 3ක් තියෙනවා. මේ හැම එකකටම අපි උත්තර සපයන්න ඕනේ. මේවා බේස් වෙන්නේ ප්‍රධාන වශයෙන් අපේ පාඩම් ටික 10 සහ ප්‍රැක්ටිකල්. මේ ඒ ටික මත තමයි එක පදනම් වෙන්නේ. ඊට පස්සේම essay question. essay වලදී essay questions 5ක් තියෙනවා. මේ එක එක ප්‍රශ්නයක් වෙනස් ආකාර විදිහින් තියෙන්න පුළුවන්. එකක් තියෙන්න පුළුවන් A පමණක් විදිහට. ඊට පස්සේ A සහ B විදිහට තියෙන සාමාන්‍ය පස්වෙනි ප්‍රශ්නේ A B C විදිහට තමයි තියෙන පස්වෙනි ප්‍රශ්නේ. මේකෙන් අපි ප්‍රශ්න 4කට අනිවාර්යෙන් උත්තර සපයන්න ඕනේ. ඒ කියන්නේ 5න් 4ක් අපි අනිවාර්යෙන් උත්තර සපයන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ පේපර් එක ගැන අයිඩියා තියෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ මම පොඩි දවසක් කියන්නම්. අපි කොච්චර පේපර් ප්‍රමාණයක් කරත් වැඩක් නැහැ අපිට තියරි ටික හරියට නැත්තම්. මුලින්ම අපි මේ ටික මේ තියරි ටික හරියට අපේ ඔළුවට දාගන්න ඕනේ. අවශ්‍ය තැන් හරියට කටපාඩමේ තියෙන්න ඕනේ. මේ ටික හරියට තියෙනවා නම් අපිට ඕන පේපර් එකක් අපිට ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර පේපර් කරත් වැඩක් නැහැ තියරි ටික හරියට නැත්නම් මුලින් තියරි ටික තමයි මුලින්ම ફોකස් එක දෙන්න ඕනේ. හරි. අපි දැන් මේක කොහොමද අපි තියරි ටික ඒ කියන්නේ එක්සෑම් බේස් කරලා මේ ලෙසන්ස් ටික ගොඩ දාගන්නේ කියලා මේ බලමු. මේකෙදි ප්‍රධාන වශයෙන් මම බෙදනවා අපි කියන්නේ ෆස්ට් ෂයි ළමයි සාමාන්‍ය අවුරුදු දෙකමාරක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි ඒ කට්ටියට සාමාන්‍යයෙන් තියෙන්නේ රිසල්ට් ඇවිල්ලා අවුරුද්දකට වගේ ඒ කියන්නේ එක්සෑම් එකක් කරලා ඊළඟ එක්සෑම් එකට අවුරුද්දක වගේ ප්‍රමාණයක් අවුරුද්දක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒකට අර කට්ටියට සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. ඊට පස්සේ අපි හිතමු මේ මම මුලින් මේ ෆස්ට් ෂයි ළමයිට මේ කොහොමද පාඩම් ටික කරගෙන යන්න ඕනේ කියලා දෙන්න. මුලින්ම
1 8 10 මේ පාඩම් වල තියෙන්නේ ගොඩක් තියරි ගොඩක් තියෙන කටපාඩම්. ඒ කියන්නේ අපිට ගොඩක් අර හිතලා කියන්නේ හිතලා සහ මේක තාර්කික මේ කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. මෙතන තියෙන ගොඩක් කටපාඩම් කරන ප්‍රමාණය. එතකොට පුළුවන් නම් අපි මුලින්ම කොහොමරි ඒ කියන්නේ ගොඩක් ක්ලාස් වල මේවා ඒ කියන්නේ අන්තිම මොහොතේ තමයි කරන්නේ. ඒක කියන්නේ මේ ගොඩක් අර මතක තියාගන්න තියෙන හින්දා අර ගොඩක් ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරු වෙනවා. බොහොම ගොඩක් විට MCQ වලින් තමයි ගහන්නේ. MCQ වලට මේ උත්තර දෙන්න අමාරු වෙනවා. ඒ හින්දා ෆස්ට් අය ළමෙක් නම් පුළුවන් තරම් මුලින්ම පළවෙනි පාඩම 8 වෙනි පාඩම 10 වෙනි පාඩම ඒවා මුලින්ම ඉවර කරගන්න බලන්න. ඒ කියන්නේ කොහෙන් හරි වීඩියෝ ටිකක් හරි අරගෙන සහ සම්පත් පොත කියවලා පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ පාඩම් ටික ඉවර කරගන්න. ඊට පස්සේ තියෙනවා 2 3 9 මේවා කටපාඩම් ප්‍රමාණය සහ තියරි ප්‍රමාණය කියන්නේ තාර්කික හිතන්න තියෙන ප්‍රමාණයකුත් තියෙනවා. හැබැයි අරවට සාපේක්ෂව කියන්නේ 8 1 8 10 පාඩම් වලට සාපේක්ෂව කටපාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට මේ පාඩම් ටිකත් අර ටිකත් එක්කම වගේ ඉවර කරගන්න ඕනේ. අර මුල් අර 1 8 10 වලට මුලින් ඒ කියන්නේ අපි පටන් ගත්ත ගමම්ම ඒ කියන්නේ A level පටන් ගත්ත ගමම අර පාඩම් ටිකට full focus එක දෙන්න ඕනේ. ඒක මුලින්ම ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ අර ක්‍රමක්‍රමයෙන් අර පාඩම් 2 3ත් 9ත් ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියරි වැඩිම පාඩම් ටික වෙන්නේ 4 5 6 7. ඒවා ලස්සනට අපි තියරි ටික ඔලුවට දාගෙන තාර්කික හිතන පාඩම් ටික මේ ටික අපි ක්‍රමක්‍රමයෙන් ඉවර කරගන්න ඕනේ. එතකොට අර මම කිව්වා මුලින් මේ පාඩම් ටිකට ඒ කියන්නේ පටන් ගත්ත ගමම් වගේ full focus එක දීලා ඉක්මන ඉවර කරගන්න ඕනේ. මේක ඔය කට්ටියට පස්සට යන්න තමයි ඒ කියන්නේ පස්සට යන්න ඔය කට්ටියගේ වෙලාව සීමිත වෙනවා. එතකොට අර කටපාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙනවා. අර මුලින්ම අපි මේක ඉවර කරගත්තාම අපිට සෑහෙන ලොකු හයියක් වෙනවා. ඒ කියන්නේ මේක මටත් මාරු විදියට සපෝට් එකක් වුණා මේ බයෝ වලට ඒකත් දාන්න සහ අනිත් වැඩ ටික අන්තිම කාලේ වැඩ ටික බැලන්ස් කරගන්න. මේ මුල් පාඩම් ටික කලින් මේ ඒ කියන්නේ අනවසන් 8 10 පාඩම් ටික ටක් ගාලා ඉවර කරගත්ත නිසා. ඒකත් එක්ක මෙන්න මේ විදිහට තමයි අපි මේ පාඩම් ටික අපේ එක්සෑම් බේස් කරලා ફોකස් කරගෙන පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ සෙකන්ඩ් සයි තර්ඩ් ළමයිනුත් ඒ කියන්නේ ඔය කට්ටිය ක්ලාස් වල සහ රිවිෂන් වල යන විදිහක් තියෙනවානේ. ඊට අමතරව පුළුවන් නම් අර කිව්ව 8 10 පාඩම් වලත් පුළුවන් තරම් මුලින්ම ඒ කියන්නේ රිවිෂන් එකේ මුල් කාලෙම කියන්නේ ඔය කට්ටිය එක්සෑම් පේපර් එක ඉවරලා මුල් කාලෙම ඒ පාඩම් ටිකට මුලින් ફોකස් එක දීලා කරගන්න. මොකද ඒක අන්තිම කාලෙට මාර ලොකු සපෝට් එකක් වෙනවා. ඊට පස්සේ අපි යමු ටයිම් ටේබල් එකක් හදන විදිහ කියන්නේ. මේකෙදි මෙහෙම මේ ටයිම් ටේබල් එක ගොඩක් තැන්වල අපි මම දැකලා තියෙනවා. අර එක දවසක් කියලාමයි බෙදා ගන්නවා. පළවෙනි එක මුල් පැය දෙකක් විතර බයෝ වලට, ඊට පස්සේ ඊළඟ පැය දෙකක් විතර කෙමිස්ට්‍රි, ඊට පස්සේ පැය 3ක් විතර ෆිසික්ස්. ඒ විදිහ සෑහෙන ඒ කියන්නේ ඉෆෙක්ටිව් ගතිය අඩුයි. අපි මුලින්ම ඒ කියන්නේ අපිට තව ගොඩක් කාලෙත් තියෙනවා. ඒ කියන්නේ ෆස්ට් අයි ළමෙක් නම් සෑහෙන කාලෙකුත් තියෙනවා. මුලින්ම අපි මේකට යන්න ඕනේ වීක් ප්ලෑන්. ඒ කියන්නේ 7 ඩේ ප්ලෑන් එක මුලින්ම අපි බෙදා ගන්න ඕනේ. මේ දවස් 7 ඒ කියන්නේ සබ්ජෙක්ට් විදිහට බෙදාගෙන පුළුවන් තරම් අපි බලන්න ඕනේ කාලය මත රඳා පවතින්න නැතුව. ඒ කියන්නේ අපි මොකක් හරි ලෙසන් එකක්. එහෙම නැත්නම් මේ හිතන්න දැන් ඔය කට්ටියට බයෝ පළවෙනි පාඩම තියෙනවා. බයෝ පළවෙනි පාඩම පුළුවන් තරම් ඔය කට්ටිය ඒ කියන්නේ ඩිටර්මයින් කරගන්න ඕනේ දවස් දෙකක් ඇතුළත හෝ එක දවසක් ඇතුළත පාඩම් කරලා ඉවර කරගන්නවා කියලා. ඊට පස්සේ තව අයිඩියක් විදිහට මම දෙන්නම්. හිතන්නකෝ කට්ටිය දැන් ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේ බලය තියෙනවා කියලා. බලය ගණන් ටික එක ඒ කියන්නේ ඔය කට්ටියට හම්බෙන මුළු ඒ කියන්නේ බලය පාඩමට අදාළ ගණන්. ඊට පස්සේ තියරි. ඊට පස්සේ ඒ කියන්නේ ටියුට්ස්. ඒ කියන්නේ අමතර පොත් වලින් තියෙන ඔක්කොම ගණන් ටික සහ ඒ කියන්නේ තියරි ටික එක දවසක හෝ දවස් දෙකක ඉවර කරගන්නවා වගේ ඩිටර්මිනේෂන් එකක් තියාගන්න ඕනේ. ඒක ඊට පස්සේ කරන්න ඕනේ. ඔය කට්ටිය දැන් ඒ ඉවර කරගන්න වැඩේ රිවිෂන් එකක් විදිහට දවස් 3-4කට පාරක් පොඩි පැය භාගයක වගේ රිවිෂන් ටයිම්ස් දාන්න එක. මම ආයෙ පැහැදිලි කරලා දෙන්නම් බයෝ වලින් හිතමුකෝ. දැන් ඔය කට්ටිය බයෝ පළවෙනි පාඩම් කරනවා. බයෝ පළවෙනි පාඩම දවසකින් ඉවර කරනවා පාඩම් කරලා. ඊට පස්සේ ඔය කට්ටිය දවස් 3කින් හෝ 4කින් විතර පොඩි පැය භාගයක රිවිෂන් එකක් තියාගන්නවා. මෙතන අර වගේ පාඩම් කරන්න ලොකු වෙලාවක් යන්නේ. තමන් පාඩම් කරපු එක තමන්ට මතකයිද කියලා ටක් ගාලා හිතින්ම බලාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිම කාලෙ වෙද්දී අර දවසේ ප්ලෑන් වලට ඒ කියන්නේ පැය දෙකේ පැය තුනේ ඒ කියන්නේ වෙලාව මදිවීමත් එක්ක පැය දෙකේ පැය තුනේ ඒ වගේ ප්ලෑන් එකකට ගියට කමන්නේ. මුලින්ම අර
දාගෙන 7 day plan එක week plan එකකට තමයි මුලින්ම යන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සරහට පුළුවන් තරම් මම කිව්වා වගේ මේ කියන්නේ අවසන් කාලේ වෙනකොට පුළුවන් තරම් මුලින්ම තියරි ටික ඉවර කරගන්න බලන්න. තියරි ටික අවශ්‍යම මාස 2ක් 3කටවත් කලින් ඉවර කර ගන්නවා නම් මාර ලොකු සහනයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් තරම් full papers කරන්න time තියලා ඊට පස්සේ ඒ ටික තමයි ඒ කියන්නේ මේ ටික තමයි මම මෙඩිකල් කියන්නේ මම A level කාලේදී කරපු විදිහ සහ මම මෙඩිකල් ස්ටුඩන්ට් එකේ පේරාදෙනේ මෙඩිකල් ෆැකල්ටි එක දක්වාගෙන මේ වැඩ කරපු විදිහ සහ පුළුවන් තරම් අනවශ්‍ය දේවල් ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලට වෙලාව නාස්ති කරන එක අඩු කරන්න පුළුවන් තරම් තමන්ගේ වැඩේට ફોකස් එක දීලා තමන්ගේ ඩ්‍රීම් එක අචීව් කරගන්න බලන්න සහ ඔය කට්ටියට මම ඒ කියන්නේ මේක මේ ඒ කියන්නේ A level කියන්නේ තනිකරම මහන්සිය මත රඳාපවතින දෙයක්. ඒ කියන්නේ ලොකු මීටරයක් වුණා කියලාත් බෑ. පුළුවන් තරම් මෝටරයක් ඒ කියන්නේ පුළුවන් තරම් වැඩ කරන තරමට තමයි මේකේ රිසල්ට් එක එන්නේ. ඒ නිසා පුළුවන් තරම් මහන්සියලා වැඩ කරන්න සහ මම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් ගන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ලින්ක්ස් ටික ෆස්ට් කමෙන්ට් එකේ කමෙන්ට්ස් වල හරි channel එකේ description වල බලා ගන්න පුළුවන්. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා සහ බොහොම ස්තුතියි.